මේ ගුණ ඇති සියලුම දෙනාට උතුම් සප්පෝදින සිවිකුමාරයා අද අපි සූදානම් ඒ වගේම මන්නක දන්සලක්. බොහොම හොඳට ශිල්ප ශාස්ත්‍රයේ අදාරනවා. හදලා තම්බල ඉවරයි. ඔන්න අන්නර වෙන්න වැඩ. ශිල්ප ශාස්ත්‍රයේ පුහුණු වීමෙන් පොඩි අය ඉතා ඉහළ තත්ත්වයට පත් වෙනවා. හදනවා. හදනකන ආයි කන්න පුළුවන් වෙයි දන්නේ නැහැ. අරුණවන්ත සිවිකුමාරා කාලය ගත කරන කලට කරුණායට පාත බුවා පින්වත් පිළිතුරම හදලා තියෙනවා. පියතුමාට කිම්පසු ලොකු තාත්තා පොල් ගන්නවා. පොල් ගන්නවා. දැක්කනේ? මේ බලන්න මේක. විදවරු දාසක් ආවත් ලෙඩ බලන්න. ඔබේ පියතුමාව බැරි වෙයි සුවපත් කරන්න. බලන්න මේක කොහොමද තියලා? තාම උණු පිට කණ්ඩ ආසයිතේ නේ. රෝගයක් වැළඳුණා. ළඟ ඉන්නවනම් එන්න. අපේ මඤ්ඤක දන්සලට. කොතෙක් ආවත් මේ රෝගය සුව කරන්න බෑ. එන්න අසාධ්‍යයක් තැරුණා. මේ නියුමෙත් කාලා තරවණව තමයි පොල්ටියක් කන්න තියෙන්නේ. ශ්‍රී කුමාරයාට කියනවනේ පුත් කුමාරයාණන් ඔන්න අපේ මඤ්ඤක දන්සල් සූදානම් කරලා තියෙන්නේ. සුව කරන්න බැරි බව මේ රාජ වෛද්‍යවරු කියනවා. එන්න පුළුවන් කට්ටිය ඉන්නවනම් එන්න. නෙළුම් කොලේ නෙළුම් කොලේ කියලා තමයි මඤ්ඤක දෙන්නේ. නෙළුම් කොලක් ගෙනාවා. අනේ මේ මව් දේවිය තිරුදනට වෙසක් පොදිනක් ඒවා. තිරුවන් සන්නයි.